අයිවන් යලුනේ මම ඉන්නේ මේ මඩහපොළ කන්ද මාර්ගයේ මේ තැන අර මඩහපොළ හොස්පිටල් එක පහු කරලා තියෙන පාර මේ හරියෙන් තමයි ඒ පාර එන්නේ. ඉතින් ආවට පස්සේ ටික දුරක් යනකොට මෙන්න මේ වගේ විශාල ගල් පර්වතයක් ඇවිල්ලා මේ පාර වැහිලා තියෙන්නේ මේ ගල් පර්වතේ සාමාන්‍යයෙන් තට්ටු දෙකේ බිල්ඩින් එකක් තරමටම ලොකුයි. ඉතින් මේක ඉතින් හාරලා මෙතනින් කපනවට වඩා මේ ගමේ කට්ටිය යන්න පහසු වෙන්න මේක උඩින් තමයි ගල් පර්වතයේ උඩින් පාරක් හදාගන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙයාලට මේ පැත්තට එනවා නම් මඩහවල පැත්තට එනවා නම් තව කිලෝමීටර් 10ක් විතර ඈතින් තමයි එන්න තියෙන්නේ පොල්ගහංගොඩ ප්‍රදේශයෙන්. ඉතින් ඊට වඩා බයික් එක හරි යන්න පුළුවන් විදිහට මෙයාලා මේ පාරක් හදාගන්න හදන්නේ. ඉතින් බොහොම අවදානම් තමයි. ඒ වුණාට ඉතින් සමාජීය අවශ්‍යතා ගොඩක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ මහන්සි වෙන්නේ මිනිස්සු. මේ මඩහපොළ කන්ද පාරේ එතකොට මහවංගුව කියන ප්‍රදේශයට ආසන්නව තමයි මේ තැන තියෙන්නේ. ඔයාලා මැප් එකෙන් දකින්න ඇති ගෙදරක් තියෙනවා සහ වංගු දෙකක් තියෙන්නේ. අන්න එතෙන්ට. ඉතින් එතෙන්ට දැන් එතන පහු කරන් යන්න බෑ. එතන බැකෝ එක වැඩ නිසා. දැන් මම කන්ද උඩට ආවා පොල්ගහංගොඩ පැත්තෙන් ඇවිල්ලා මේ නැවත පහළට යන ගම. ඉතින් මේ ත්‍රිවිල් එකේ අරන් යන්නේ එතන වැඩ කරන අයට කෑම. ඉතින් මේ විදිහට මඩහපොළ කන්දේ සිට මඩහපොළ එන මාර්ගය තමයි මේ ඔයාලට දිස් වෙන්නේ. ඉතින් මේ පාරේ නිතරම මඩහපොළ කන්දේ පවුල් 800ක් පමණ ජීවත් වෙනවා. ඉතින් එයාලගේ කෙටිම මාර්ගය තමයි මැල්සිරිපුරට යන්න තියෙන සහ මෙතන තියෙනවා මඩහපොළ හොස්පිටල් එක. ඉතින් මේක ඉතාමත් වැදගත් මේ මඩහපොළ ගමට. ඒ වගේම මේ මාර්ගය ස්ථාන කිහිපයකින්ම මේ ආකාරයට නාය ගිහින් තියෙනවා. හොඳ දෙයකට කියන්න තියෙන්නේ මෙතන පහලින් වැඩිය ගෙවල් පිහිටලා නැහැ මෙතන පහළ ප්‍රදේශයේ. ඒ නිසා ජීවිත හානි කිසිවක් මේ ප්‍රදේශයේ වාර්තා වෙලා නැහැ. නමුත් මේක තමයි මේ මඩහපොළ කන්දේ මිනිස්සුන්ගේ තියෙන කෙටිම මාර්ගය මඩහපොළ එහෙම නැත්නම් පොල්පිටිගම ප්‍රදේශයට ලං වෙන්න. ඉතින් පොල්පිටිගම ප්‍රාදේශ සභාවට තමයි අයිති වෙන්නේ. ඉබ්බාගමුව සහ පොල්පිටිගම කියන ප්‍රාදේශීය සභා දෙක මැද තමයි මේක කොටස තියෙන්නේ. ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ පොල්පිටිගම ප්‍රදේශයට. ඉතින් මේ සෑම ස්ථානයකම නාය ගිහින් තියෙන මේ ස්ථාන වලින් පාර අඩි 5ක් 6ක් සමහර තැන්වල ඊටත් වැඩිය යට වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ ටික සුද්ධ පවිත්‍ර කරගන්න බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගන්නවා. හැබැයි මේ ප්‍රදේශයේ අවදානම් කියලා තමයි ලකුණු කරලා තියෙන්නේ. නමුත් හදිසි අවශ්‍යතාවලට රෝහලට රෝගියෙක් කරයි යන්න වගේ ත්‍රිවිල් එකක් බයික් එකක් හෝ වෙනින් රැගෙන යන්න තමයි මේ උත්සාහය දරන්නේ ගමේ පිරිස විසින්. ඉතින් මේක රජයෙන් හදලා දෙන්න කාලයක් යයි. ඉතින් ඒ වෙනකන් උනත් ගම්මුන්ගේ ආධාර උදව් ඇතුව මුදලක් එකතු කරලා තමයි මේ රාජකාරී ටික කරගෙන යන්නේ. ඉතින් මොකද ප්‍රධාන ජීවනෝපාය විදිහට තියෙන ගොඩ ගොවිතැන්, ඒ කියන්නේ පුවක් පොල් වගේ දේවල් ගම්මිරිස් තමයි මේ මඩහපොළ කන්ද එහෙම නැත්නම් පුංචි නුවර එළිය තියෙන්නේ. ඉතින් එයාලගේ කෙසෙල් යනාදී නිෂ්පාදන ද්‍රව්‍ය කුළුබඩු පහළ ප්‍රදේශවලට අරන් යන්න ඉතාමත් කෙටිම මාර්ග තමයි මේ තියෙන්නේ. ඉතින් මේවා පහුගිය සෑම රජයකින්ම මේ ඔබට පෙනෙන ආකාරයට කාපට් කරලා තියෙන්නේ. ඉතින් කාපට් කරලා කොන්ක්‍රීට් දාලා දෙපැත්තේ හොඳට කාණු හදලා
ඒවා හදාගෙන යන ගමන් තමා මේ ප්‍රොජෙක්ට් අතරමඟ නතර වෙලා තියෙන්නේ මේ දේශපාලන ගැටලු නිසා. ඉතින් මේ සියලුම දේවල් වලට මං හිතන්නේ මේ පහුගිය ප්‍රතිසංස්කරණ හරියට කරලා ඉවර කරා නම් මේ වගේ කොටසක් හෝ බේරෙන්න තිබුණා කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද සෑම තැනකම තියෙන්නේ භාගිත නතර කරපු වැඩ. ඉතින් මේ වගේ පැති බැමී හැම හරියට බැඳිලා නැහැ. ඉතින් මෙතනින් පහළට මේ යන ප්‍රදේශයෙන් පහළ දැන් අපේ ඔය ප්‍රධාන අර ගලක් වැටිලා තිබ්බේ මඩහවල පැත්තෙන් එනකොට අන්න එතෙන්ට දැන් ආසන්නයි මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් කාපට් කරලා තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා කාපට් එකක් දාන්නේ ප්‍රධාන පාරක් වෙන්නනේ. මේ හොඳ කාපට් එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඕමාරගොල්ල එහෙම නැත්නම් ගලේවල පැත්තට යන්න තියෙන කෙටිම මාර්ගය තමයි මේක. කිලෝමීටර් 5කටත් වගේ ආසන්න කෙටි දුරකින් ගිය හැකි. නැත්නම් මල්සිරිපුර හරහා හෝ වගේ කිලෝමීටර් 20ක් වගේ ඈතකින් තමයි ගලේවල නැත්නම් මේ ප්‍රධාන පාරට ළඟා වෙන්න තියෙන්නේ. ඉතින් මේ වර්ෂාවේ සහ වතුරවල තියෙන වතුර වැඩිකම නිසා මේ නාය යාම සිදු වුණත් ඉතින් මේක සුද්ධ පවිත්‍ර කරලා මේ පාර ක්ලියර් කරගත්තොත් තමයි මේ මිනිස්සුන්ගේ ජීවනෝපාය සහ ජීවන කටයුතු වලට ඉතා පහසුවක් වෙන්නේ. නැත්නම් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. මොකද කන්ද උඩට යන්න තියෙන්නේ මාර්ග 3යි. ඒ මාර්ග 3න් කළුගල තැන්න කියන මාර්ගය තමයි මම දැන් මේ උඩට ආවේ. ඇවිල්ලා තමයි මේ පහළට යන්නේ. ඉතින් ඒ ප්‍රදේශයත් මේ වගේම නාය ගිහින් තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා මේ හැම සිවිල් පුරවැසියෙක්ම මේක දාලා යන්න බෑ. මොකද මේ වගේ අවුරුදු මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් මේ වගේ ජනාවාස වෙලා මේවා පැවතගෙන ආපු තැන්. ඉතින් ඒ නිසා ඒවා පහසු විදිහට හදාගන්න එක තමයි කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සු මීට වඩා දුක් විඳලා තියෙනවා. ඒ හින්දා මේ මිනිස්සුන්ට මේක එච්චර දෙයක් නෙවෙයි මේ පාරක් හදාගෙන යනවා කියන්නේ. මොකද ගස් ගල් උඩ කඳු උඩ ඉතා සුඛනම්‍ය ජීවිත ගත කරන ධෛර්යවන්ත මිනිස්සු ඉන්න ගමක් තමයි මඩහපොළ කන්ද කියන්නේ. ඒ නිසා කිසිම අපල උපද්‍රවයකින් තොරව මෙයාලට මේ රාජකාරී ටික කරගන්න පුළුවන් වෙයි. නමුත් මේ සඳහා රජයෙන් ඉතාමත් ඉක්මනින් මේවට සහසම්බන්ධ වීම දැන් මාසයකටත් වැඩි කාලයක් ගිහින් තියෙනවා. ඒ නිසා තවත් ඉක්මන් කරන්න පුළුවන් නම් උත්සාහ කරනවා නම් හොඳයි. මොකද මේ ජීවිත වල පස්සට යන්නේ මිනිස්සුන්ට ආපහු ගන්න බැරි කාලයක්. ඉතින් මේ කොටසේ මේ නාය ගියපු කොටසේ තියෙන එකම ගෙදර හානියට පත්වෙච්ච මේ පහලින් පෙන්ච්ච ගෙදර. ඉතින් ඒ ගෙදර පමණයි දැඩි හානියක් තියෙන්නේ. වෙන අසල්වාසී ගෙවල් අඩුයි මේ ප්‍රදේශයේ. පාර තමයි ඉතාමත් වැදගත්ම කොටස සලකන්න වෙලා තියෙන්නේ. මොකද හුදකලා ගමක් හුදකලා මිනිස්සු බවට පත් වෙනවා මේ පාරක් හරියට නැති වුණොත් එහෙම. හොඳයි, එහෙනම් මම මේ ගෙන ආපු වැඩසටහන මේ පොඩි හෙළිදරව්ව එහෙම නැත්නම් මේ පොඩි වීඩියෝ පටය දැනට ඉවර කරන්නම්. ඔයාලට මේ පේන්නේ මම මේ නාය ගියපු කොටස ඉහළට ගිහිල්ලා ගත්ත දසුන් කිහිපයක්. ඉතින් මේක දැන් නම් පොළොව වේලිලා තියෙන්නේ. ඉතින් අනතුරුදායක ගතිය ගොඩක්ම අඩුයි. ඉතින් මේ හැම රූස්ස ගසක්ම මේ මූල පද්ධතියක්ම ඉතා දැවන්ත ගල් එහෙම ශිකර මැද්දේ තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒ ධාරානිපාත වර්ෂාව දරා ගන්න බැරුව තමයි මේ කොටස් රූටා ගිහින් තියෙන්නේ. ඉතින් එහෙම වුණා කියලා මේ කිසිම දෙයකින් මිනිස් ජීවිතවල ඒ ගලා යෑම වෙන මඩහපොළ කන්ද ග්‍රාම නිලධාරීතුමා සහ එහි ක්‍රියාකාරී සිවිල් නිලධාරීන් ඉන්නවා. ඕනම කෙනෙක් ප්‍රාදේශීය සභාව මට්ටමින් සම්බන්ධ කරගන්න පුළුවන් හැමෝටම. ත්‍රිවසන්නයි.